යන්නේ අපේ මිරිස් වගාව දාපු තැනට මිරිස් වගාවේ කියන්නේ මිරිස් පැල තවානක් දැන්ට දාලා තියෙන්නේ. දැන් මේ කෙසෙල් ගස් තියෙන මෙන්න මේ කෙසෙල් ගස් ටික උතරේ තමයි අපි දාන්න හිතන් ඉන්නේ. කෙසෙල් ගස් ගලවලා ওই ටික සුද්ධ කරලා දැන් මේ යන්නේ මේ මල් බාදියත් අරගෙන පේනවද? මල් බාදියත් අරගෙන අපි ගිහිල්ලා වතුර දාන්න යන්නේ. මිරිස් පැල තවානට මේ තියෙන්නේ මිරිස් පැල තවාන. දැන්ට අපි නයි මිරිස් වර්ග තමයි නයි මිරිස්සුයි කොච්චි මිරිස්සුයි තමයි පැල තවානට දාලා තියෙන්නේ. මේ පොඩ අවුව වැටෙනවා මේ වෙලාවේ මේ තවාන දාලා තියෙන්නේ මෙච්චර පිඳුරු ටික දාලා පිඳුරු වලින් වහලා තිබ්බේ. මෙහෙමයි මුලදී අපි කරන්නේ වේලිච්ච ඇට ගෙනල්ලා වේලිච්ච ඇට වලින් ඉස්සර වෙලා පාත්තියක් හදා ගන්නවා. පාත්තියක් හදාගෙන ඒ ඇට ටික ඒ පාත්තියට දාන්න ඕන. දැම්මයින් පස්සේ දාලා පිඳුරු ටිකක් උඩින් දාන වතුර දාලා ඊට පස්සේ දිගටම පිඳුරු ගස් තියෙන්ති වතුර දාන්න ඕන පිඳුරු උඩට. ඊට පස්සේ පැල තවාන ලස්සනට මේ වගේ පැල හැදෙන්න ගන්න. මේ දැන්ට පේනවද පොඩි පොඩි පැල සතුන්ගෙන් ආරක්ෂා වෙන්න අවුවෙන් ආරක්ෂා තමයි මේ දැන්ට මේක කරලා තියෙන්නේ. මේ හවස් වරුවේ හින්දිති අවුවක් ලොකු අවුවක් නැහැ, දැනෙන්නේ නැහැ පැලවලට. දැන් වතුර ටික දැවම හරියනවා. පොඩි පොඩි සත්තු හරගෙන පේනවා. බලමු ඕට අපි විසඳුමක් කරන්න වෙනවා. එතකොට බලමුකෝ. දැන් යන්නේ ලිඳ ගාන. ඇයි වතුර ගන්න ඕනේ? වතුර මේ ඊළමේ තියෙනවා. එන්න කුඹුරු කරලා කුඹුරු ගොයන් කපලා දැන් ගයිස් වතුර ගන්න යන්නේ. මේ තියෙන්නේ අපේ ලිඳ. මේ ලිඳේ තමයි ඉතින් වතුර ගන්න දැන්ට හදලා තියෙන්නේ. පේනවද ඈත? මේ හවස් වරුවේදී වෙල්ලි පැනල්ලක සාමාන්‍ය අවුවත් එක්ක මද රස්නෙත් එක්ක අවුවක් දැනෙන්නේ නැහැ. ඒක සැර නෑ අවුව. ඒ හවස් වරුවනේ. මේකට පේනවද? මේ තියෙන අපේ ලිඳ පුංචි ලිඳ. මේකෙන් තමයි තියෙන වතුර ගන්න. ගයිස් ඉතින් මෙහෙමයි වතුර ගන්න වෙන්නේ. ඕන එක මෙහෙම පොඩ්ඩක් අල්ල ගන්නවා. පේනවද? වතුර පුරවන. උල් වතුර පුරවනවා මේකට. උල් ඕනෙත් නෑ ඉතින්. දැන් අපි පාරතර පුරවගෙන අරගෙන යන්න ඕන. දැන් අපි පැල තවන ගාවට අරන් යන්න. ගයිස් මෙහෙමයි වතුර එකපාරට දාන්න බෑ පැල පොඩි. දැන් මේකට කරන්න තියෙන්නේ පොල් අතු උඩට නෝමල් එකේ සාමාන්‍ය විදියට වැටෙන්න වතුර පහළට වැටෙන්න දාන්න වතුර අරගෙන. දැන් ඉතින් බලමු. මේ ගයිස් ඔන්න ආයිත් මම ආවා. අප දැන් මට බටු පැල ටිකක් ඕන වෙලා තිබ්බ. මම බටු වගේක් ඉල්ලුවා. ඒ බටු පැල ටිකක් තව තවාන ඉතුරු වෙලා තියෙනවා. ඒ ටිකත් ඉඳපු බටු පැල වල ඉඩස් වලට ඉන්න බැලුවේ. මන්න පැණි කූරෙක් දුවනවා. ගයිස් අර දැක්කද? එන හයියෙන් දිව්වා. තලගොයා බය වුණා යා මට. මම සතුටට කිස්සාවක් කරන්නේ. එයා බය වුණා. මොකුත් දන්නේ බය වුණේ. ඇත්තටම මේ තියෙන ගයිස් අපි පල්ලෙන් මිරිස් වගාව දාලා මෙතන දිගටම ඩෝස ගන්න ඕන හින්දා කුඹුරට ගන්න බලාගෙන මේ ටික මේ මෙතනින් තවාන අයින් කරා. දැන් ගයිස් හරියට දැන් මගේ බටු තවාන ගාවට යන්නේ. දැන් ඒ තවාන ඉවරයි. අතර පැලට ඉඳුවා. දැන් මේ තියෙන බටු තවාන මේකට වතුර ටිකක් දාලා දැන් පැල ටිකක් ගලව ගන්න ඕන. ඊට ගයිස් මේ තියෙන්නේ බටු මන්දියෙන් ගත්ත බටු පැල. පොඩ්ඩයි දැන්ට ගලව ගත්තේ. තව පුළුවන් අඩුපාඩු තැන් තිබ්බොත් පරවල් කීපය තිබ්බේ. ඒ ටිකට ගන්නවා. දැන්ට මේ ගලව ගත්ත එළ බටු
නැවත ඉල්ල බටු